ඔයා ගාව තියෙන මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ විදිහට කන්වර්ට් කරගමු. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ ChatGPT app එක ඕපන් කරගන්න. ඔයා දැනටම ChatGPT download කරලා නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ Android ෆෝන් එකක් නම් Play Store එකකින් හරි iPhone එක නම් App Store එකකින් හරි app එක download කරගෙන app එක open කරගන්න. app එක open කරගෙන මෙතන තියෙන ෆොටෝ එක නුල ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ gallery තියෙන ඔයාට කන්වර්ට් කරගන්න ඕනේ ෆොටෝ එක select කරගන්න. මම ඉතින් මගේ ෆොටෝ එක select කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතන command line එක type කරගන්න. මම අනිවාර්යයෙන් ඔයාලට ඕනි කරන command line එක description එකේ දාලා තියන්නම්. ඔය ChatGPT Pro version එක අරන් නැත්නම් අනිවාර්යෙන් ඔයාලට ෆොටෝ කන්වර්ට් කරන්න limit එකක් තියෙනවා. ෆොටෝ දෙකක් තුනක් විතර කන්වර්ට් කරාට පස්සේ ඔයාලට තාටි කියලා ඉඳලා තමයි ඔයාලට තා ෆොටෝ එකක් කන්වර්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයා කලින් ChatGPT පාවිච්චි කරපු එක නම් දන්නවා අපිට කලින් මේ ෆොටෝ අප්ලෝඩ් කරන ඔප්ෂන් එක ඇත්තටම දීලා තිබ්බේ නැහැ ChatGPT ලා. ඒක ඇත්තටම හොඳ දෙයක් ප්‍රොෆෙෂන් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් සැලකිලි ගණනක් යනවා. හරි දැන් මගේ ෆොටෝ එක මම ChatGPT ට අප්ලෝඩ් කරගෙන ඉවරයි. බලමු අපි කොහොමද ෆොටෝ එක හදලා තියෙන්නේ කියලා. හරි අපි ෆොටෝ එකේ වැඩ සීරම ඉවරයි. දැන් ඔයාලට දෙන ෆෝන් එකට මේක සේව් කරගන්න වැඩේ කරගන්න. මේ විදිහට ෆොටෝ එක උඩ ටච් කරගෙන ඉඳලා ඔයාලට පුළුවන් සේව් කරන ඔප්ෂන් එකෙන් මේක සේව් ගැලරියටම සේව් කරගන්න. මෙන්න මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ හැමෝම